කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ 11 කියන විශ්වීය දොරටුව විවර වෙන දවසට. ඉතින් 11 කියන විශ්වීය දොරටුව අද නෙමෙයි දැන් ටික දවසකට කලින් ඉඳන්ම තමයි විවර වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකට තියෙන විශේෂීම දේ තමයි අපි මේ 11 විශ්වීය දොරටුව විවර උනා කියද්දිම අපි පූර්ණ චන්ද්‍රය පුරහඳ පහු කරලා තමයි මේ එන්නේ. ඉතින් පූර්ණ චන්ද්‍රයත් එක්කම අපිට විශ්වයෙන් ගොඩක් දේවල් ලැබෙනවා. හොඳ කම්පන සංඛ්‍යාතයන්. ඒ වගේම තමයි මේ විශ්වය අලුත් වෙලා තමයි පූර්ණ චන්ද්‍රයත් එක්ක අපිට ශක්තිය ලබා දෙන්නේ. ඒ වගේම තමයි 11 කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දේ අන්තිමටම විවර වෙන දොරටුවක්. හැබැයි මේකේ විශේෂත්වය තියෙන්නේ මේ අවුරුද්දට විතරක් මේ සෑහෙන කාලයකට පස්සේ මේ 11 කියන විශ්වීය දොරටුව ජනවාරි මාසෙදිම විවෘත වෙනවා. 11 කියන්නේම අලුත් ගේට්ටුවක්. ඒ කියන්නේ අලුත් ජීවිතයක් ලබා දෙන තැන. 11 කියන්නේ ගේට්ටු කුළුණු දෙකක්. ඉතින් මේ ගේට්ටු කුළුණු දෙකෙන් අපි එහා පැත්තට යනවා කියන්නේම අපිට අලුත් ජීවිතයක්, අලුත් බලාපොරොත්තු, අලුත් සිහින, අලුත් අවස්ථා මේ හැම දෙයක්ම ලැබෙනවා. හැබැයි ඔයා මේ 11 කියන දොරටුවෙන් එහා පැත්තට යන්නේ පරණ ඔයාමන, පරණ සිතුවිලිමන, පරණ කරපු වැඩ විදියටම නම්, පරණ කරපු දේවල් එක්කම නම්. ඔයා සමහර වෙලාවට law of attraction follow කරත් ඔයා හිතන පතන විදිහ එහෙම නැත්නම් මේ දේවල් follow කරද්දී ඒ දේවල් හදාරද්දී ඔයා කරන දේවල් නිසා සමහර වෙලාවට ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානතම හේතුවක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්න ප්‍රධානතම හේතුව තමයි ඔයා ඔයාගේ බලාපොරොත්තුවත් එක්ක ඔයාගේ අනිත් දේවල් ඔයා පෙළගස්වගෙන නැහැ. ඒක තමයි ප්‍රධානතම හේතුව. ඉතින් මේ 11 කියන දොරටුවෙන් ඔයා එහා පැත්තට යන්න කලින් මම මේ දේ විශේෂයෙන්ම කියන්න හිතුවේ ඒකයි. දැන් මේ කියන හැම වෙලෙම කියන අපි මේ බලාපොරොත්තු වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕන. එහෙම නැත්නම් මේ බලාපොරොත්තු වෙනුවෙන් සමතුලිත වෙන්න ඕනයි කියලා. ඉතින් බලමු කොහොමද මේ අපි සමතුලිත වෙන්නේ? අපේ අනිත් දේවල් කොහොමද මේ බලාපොරොත්තු වෙනුවෙන් පෙළ ගස්ස ගන්න කියලා. පොඩක් S2 පියාගන්න. S2 පියාගෙන හිතන්න ඔයාගේ බලාපොරොත්තුව මොකද්ද? ඔයාගේ ලොකුම අභියෝගය මොකද්ද? ඔයාට දෙන්න ඕන කවුද? ඔයාගේ සිහින ජීවිතය කොයි වගේද? ඔයා කොයි වගේ ජීවිතයක්ද මැනිෆෙස්ට් කරන්නේ? ඔයා හීන දකින්නේ කවුරු වෙන්නද? කියලා ඉස්සල්ලාම හොඳට හිතන්න. කොලේකුයි පැනකුයි අරගෙන ටක් ගාලා මේක ලියා ගන්න. ඔයාට කවුද වෙන්න ඕන? ඔයාගේ අර ඇතුළාන්තයෙන්ම කියන්නේ ඔයාට කවුරු වෙන්න කියලාද? දැන් මේකෙදි කියන්නේ මම හොඳ පුරවැසියෙක් වෙනවා. ඒ දේවල් වෙන්න ඕන. හැබැයි තමන්ගේ ජීවිතේ තමන් දකින්න තාක් තියෙනවනේ මට මේ වගේ ජීවිතයක් ඕන කියලා. ඔයාට ඔයාගේ ජීවිතේ ඔයාට මේ ලෝකෙදි වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. අන්න ඒ දේවල් කොලේකුයි පෑනකුයි අරගෙන ලියා ගන්න. ඔයාගේ ජීවිතේට මේ මොහොතේදී ඔයා කොහොමද ජීවත් වෙන්න ඕන කියන එක ඔයාගේ හිතට දැනෙන විදිහට, හදවතේ ඇතුළාන්තයෙන්ම දැනෙන විදිහට ලියන්න. ඒ වගේම තමයි මේ දේවල් ලියද්දී ඔයා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයා දන්නවා මම මීට කලින් කියලා තියෙනවා අපේ ජීවිතය කියන්නේ මේ කණු 4 උඩ ගොඩ නැගිච්ච දෙයක්. ඒ තමයි මොදල්, ඔයාගේ තියෙන සම්බන්ධතාවයන්, ඒ වගේම ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය, ඒ වගේම තමයි ඔයාගේ අරමුණු, ඔයාගේ බලාපොරොත්තු. ඉතින් මේ දේවල් උඩ තමයි ඔයාගේ ජීවිතේ ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඔයාගේ බලාපොරොත්තු ලියද්දී මේ කණු 4 ගැන හිතලා ලියන්න. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය, ඔයාගේ මුදල්, ඔයාගේ රිලේෂන්ෂිප්, ඒ කියන්නේ ඔයාගේ සම්බන්ධතාවයන්, ඕනෑම සම්බන්ධතාවයක්. නිවසයත් එක්ක, නෑදෑයොත් එක්ක, එතකොට ඔයාගේ ඔෆිස් එකේ යත් එක්ක මේ හැම සම්බන්ධතාවයක්ම. ඒ වගේම තමයි ඔයාගේ පර්පස් එක. ඒ දේවල් ගැන හිතලා ඔයාගේ ගෝල් එක ගැන ලියන්න. ඔයාගේ බලාපොරොත්තු ගැන ලියන්න. දැන් මේ දේවල් මේ දැන් කරන්න.
මම මේ කියද්දිම හිතලා ලියන්න. ඔයාගේ ජීවිතේ ඔයාට ඕනි කරන්නේ මොනවද කියලා. ඉතින් ඒ වගේම තමයි මේ දේවල් ලියද්දි ඔයාගේ ඕන කරන ජීවිතේ කොයි විදිහද කියලා හිතද්දි ඊළඟට ඔයා කරන්න ඕන ඔයාගේ ඊළඟට මේ ඔයාගේ බලාපොරොත්තු වෙනුවෙන් ඔයාගේ තියෙන සිතුවිලි ඔයාගේ තියෙන හැඟීම් ඔයා ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාගේ ඔය දැන් ලියපු බලාපොරොත්තු වෙනුවෙන් ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක ඔයාගේ මොඩල් ලයිෆ් එක අට ඕන මොන විදිහටද මේ ජීවිතේ මොන විදිහේ ජීවිතයක්ද ඔයාට ගත කරන්න ඕන. සමහර වෙලාවට මේක අවුරුදු ගාණක් දශක ගාණක ඉඳන් හිතාගෙන ඉන්න ජීවිතයක් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් දැන් ඔයා ඔය ලියපු ජීවිතේ වෙනුවෙන් ඔයාගේ තියෙන සිතුවිලි මොනවාද? ඔයාට ඒ වෙනුවෙන් තියෙන හැඟීම් මොනවාද? ඔයා ඒ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවාද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් අපි ඉස්සලාම් බලමු. දැන් අපි ඉස්සලාම් කිව්වේ thoughts එහෙනම් අපේ සිතුවිලි. ඔයාගේ බලාපොරොත්තු වෙනුවෙන් ඔයාට තියෙන සිතුවිල්ල මොකද්ද? මේ මම මේ කතා කරන්නේ ඔයාගේ පෙළ ගැස්ම හදාගන්න විදිහ. ඉතින් ඔයාගේ බලාපොරොත්තු වෙනුවෙන් ඔයාගේ තියෙන සිතුවිල්ල කොයි වගේද? ඔයාගේ බලාපොරොත්තු ගැන තියෙන සිතුවිල්ල ගැන හිතනකොට ඔයාට ඒ ගැන හිතනකොට ඔයාට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? සමහර ලාට ඔයා දැන් ලියනවා මගේ දැන් තියෙන එක්ක ආර්ථික තත්ත්වය හොඳ වෙන්න ඕන. මගේ මුදල් ගැන ලියනවා නම් මට මෙච්චර මුදලක් තියෙනවා අර මේවා ගැන ලියනවා නම් ඔයාකට මේ වෙද්දි මුදල් ගැන තියෙන හැඟීම මොකද්ද? සමහර වෙලාවට ඔයාට හිතන ඇති මම හැම වෙලේම හැමෝටම ණය වෙලා ඉන්නේ. මට මේ දේ මිලදී ගන්න මුදල් නැහැ. මට මේ දේ මම ඇයි මිලදී ගත්තේ? මට මේ දේ අත්‍යවශ්‍ය නැහැනේ. සල්ලි දෙනකොට භාණ්ඩයක් මිලදී ගන්නකොට මුදල් දෙනකොට හිතනවා නම් අනේ මට මේකට වියදම් වෙනවා නේ කියලා ඒ වෙනුවෙන් ඔයාගේ තියෙන සිතුවිල්ල කොතනද තියෙන්නේ? හැම වෙලේම ඔයාට තියෙන ඍණාත්මක සිතුවිලි මුදල් ගැන. ඔයා මොකක් හරි රිලේෂන්ෂිප් එකක් ගැන නම් ලිව්වේ. මොකක් හරි සම්බන්ධතාවයක්. පවුලයා ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා යාළුවලා ඉන්න ගෑනු ළමයා හරි පිරිමි ළමයා ගැන හරි වෙන්න පුළුවන්. ඒ ගැන හිතද්දිම ඔයාට නිකන් තියෙන ස්ට්‍රෙස් එකක් නා. ඔයා හරිම කලබල වෙනවා නා. ඔයාට හරි පීඩනයකින් නම් ඔයා ඒ ගැන හිතන්නේ. එතකොට ඔයා ඒ සම්බන්ධතාවය ගැන තියෙන ඔයාට ඍණාත්මක අදහසක්. හැබැයි ඔයා ලියනකොට ලියනවා මට මේ සම්බන්ධතාවය හොඳට ඕනයි කියලා. ඔයා යට හිතින් හිතනවා අර විදිහේ ඍණාත්මක දේවල්. ඉතින් මේ කියන්නේ ඔයාගේ සිතුවිලි, ඔයාගේ අනාගත බලාපොරොත්තු, ඔයාගේ අනාගත සිහිනත් එක්ක සමපාත වෙලා නැහැ කියන එක. ඉතින් මේ විශ්වය කියන්නේම එක පෙළට පෙළ ගැහිච්ච දෙයක්. මේ තරුපන්ති බලන්න මේ හැම තරු රටාවක්ම එක විදිහකට පෙළ ගැහිලා තියෙනවා. මේ ග්‍රහලෝක එක විදිහකට පෙළ ගැහිලා තියෙනවා. මේ සූර්යාව මේ හැම දෙයක්ම එක විදිහට පෙළ ගැහිලා තියෙනවා. මේ ලෝකේ මේ හැදිලා තියෙන හැම දෙයක්ම අපේ මේ පෘථිවිය උනත් හැම දෙයක්ම එකින් එකට සම්බන්ධයි. ඉතින් මේ විශ්වයෙන් මේ වෙලාවෙදි කියන්නේ ඔයාගේ බලාපොරොත්තු සිහින වෙනුවෙන් ඔයා පෙළ ගැහෙන්න ඕනයි කියන එක. එකයි ඒත් එක්තරාව පෙළ ගැස්ම. ඒකයි මේ හැම වෙලේම repetitive numbers මේ repeating numbers හැම වෙලේම මේ එකම විදිහට පෙළ ගැහෙන ඉලක්කම් හැම වෙලේම කියන්නේ බලවත් කියලා. ඒකට හේතුව තමයි ඒව එක පෙළට පෙළ ගැහිලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඔයගොල්ලෝ හිතන නැති මේක තවත් එක්තරා වූ ඉලක්කමක් විතරයි කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි. මේ පෙළ ගැස්ම තියෙන විදිහට පෙළ ගැහුනහම ඒක ඉතාම බලවත් දෙයක් වෙනවා. ඒකයි මේ හැම වෙලේම හුඟක් වෙලාවට කියන්නේ 11 දකින්න එක හොඳයි 888 දකින්න එක හොඳයි. ඒකට හේතුව දැන් සමහරවල්ලාට දැක්කහම හිතන මේක නිකන් නම්බර් එකක් විතරයි කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි. ඔයා හරියට පෙළ ගැහිලා නම් ඉන්නේ. විශ්වෙන් ඕනෙම වෙලාවක ඔයා බලාපොරොත්තු වෙන දේ දෙන්න සූදානම්. හැබැයි ඒකට ඔයා තමයි බාධකේ වෙලා තියෙන්නේ. ඔයා කිසිම වෙලාවකට ඒ දෙයට හරියන්න පෙළ ගැහිලා නැහැ. ඉතින් මේ උදා වෙලා තියෙන්නේ අලුත් බලාපොරොත්තු, අලුත් සිහින, අලුත් ජීවිතයක් ඔයාට ලබා දෙන්න තමයි මේ විශ්වයේ දොරටුව හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට බලන්න මේ පළවෙනි දේ අපි කිව්වේ සිතුවිලි ඔයාගේ මේ
ඔයාගේ බලාපොරොත්තුත් එක්ක පෙළ ගැහිලා තියෙන්නේ. ඔයාගේ සිතුවිලි හැම වෙලේම ඔයා හිතින් එකක් හිතද්දි ඔයාගේ යට හිතින් තව එකක්ද හිතෙන්නේ. සමහර වෙලාවට අපි හිතනවා ඔව් මම මේ දේ කරනවා මට කරන්න පුළුවන් කියලා. හැබැයි යට හිතින් ඔයා බයයි. ඒකට හේතුව තමයි ඔයා සමහරවිට ඒක ලෑස්ති නැහැ ඒකට. ව්‍යාපාරයක් ගැන හිතුවොත් එහෙම ඔව් මට කරන්න පුළුවන් කියලා උඩ හිතින් හිතද්දි යට හිතින් හිතනවා මට මේ දේ කරගන්න පුළුවන් වේද? මට මුදල් ඇති වේද? මට මේකෙන් ලාභ ගන්න පුළුවන් වේද? මේ ව්‍යාපාරය කලින් කෙනෙක් කරා ඒ ව්‍යාපාරය ඒ වුණාට එයාට අසාර්ථක වුණායි කියලා. ඉතින් මොනවා හරි දෙයක් ව්‍යාපාරයක් විතරක් නෙමෙයි විභාගයක් එහෙම නැත්නම් අලුත් රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න අලුත් සම්බන්ධතාවයන් පටන් ගන්නදි ඒ වගේම තමයි ඔයා රැකියාවක් හොයද්දි අධ්‍යාපනික කටයුතු කරද්දි මේ ඔයාගේ ජීවිතේ ඕනම දෙයක් කරද්දි ඔයාගේ හිතෙන දේ ගැන ඔයාගේ සිතුවිලි ගැන ඔයා කල්පනාවෙන් ඉන්න ඕන. මොකද අපිට හිතන සිතුවිල්ලත් එක්ක ඔයා විශ්වයට යවන පණිවිඩය හුඟක් වෙනස්. ඔයා ඉල්ලන්නේ එකක්, ඔයා හිතන්නේ තව එකක්. මේ මනස තමයි මේ ලෝකේ තියෙන බලවත්ම දේ. ඔයා ඔය යටිහිත තමයි මේ ලෝකේ තියෙන බලවත්ම දේ. යටිහිතින් හිතන දේ තමයි ඔයා විශ්වයට මුදා හරින්නේ. ඒ නිසා හැම වෙලේම යටිහිතින් හිතන දේ ගැන ඔයා කල්පනාවෙන් ඉන්න. ඔයාට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ව්‍යාපාරයක් නම් පටන් ගන්නෙ. ඔයා මාකට් ගැප් එක ගැන හිතන්න. ඒ කියන්නේ මම මේ භාණ්ඩය නිෂ්පාදනය කළොත් මේ භාණ්ඩය මිලදී ගන්න පාරිභෝගිකයෝ ඉන්නවද? එක්ක මේ භාණ්ඩය පාරිභෝගිකයෝ ඉල්ලනවා පාරිභෝගිකයින්ට මේ භාණ්ඩය නිෂ්පාදනය කරන පිරිස අඩුයිද? එහෙම නැත්නම් මට ඉන්න තරඟකාරී පුද්ගලයෝ කවුද? මට වඩා හොඳට මේ භාණ්ඩ නිෂ්පාදනය කරන පිරිසක් ඉන්නවද? මට වඩා ලාභයට භාණ්ඩ නිෂ්පාදනය කරන පිරිසක් ඉන්නවද? මට වඩා හොඳ ක්වොලිටි එකට හොඳ ගුණාත්මක භාවයකින් මේ භාණ්ඩ නිෂ්පාදනය කරන අය ඉන්නවද? මේ පැත්තට මේ භාණ්ඩය අරගෙන ගියොත් කොහොමද? මේ හැම දෙයක්ම මම මේ ඉතාලම සරලව කිව්වේ හැම දෙයක් ගැනම හොයලා බලන්න ඔයා ව්‍යාපාරයක් නම් පටන් ගන්න. ඒ ගැන හොඳට මාකට් රිසර්ච් එක කියන එක. ඒ කියන්නේ මේ මාකට් එක ඒකට තියෙන වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ගැන හොඳ අවබෝධයකින් ඒ ව්‍යාපාරය පටන් ගන්න. ඔයාගේ CV එක ඔයා මොකක් හරි ආයතනයකට රැකියාවක් සඳහා යොමු කරනවා නම් ඉස්සෙල්ලා බලන්න ඒගොල්ලෝ කොයි වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ. කලින් හිටපු කෙනාට කොයි වගේ ක්වොලිෆිකේෂන්ස්ද තියෙන්නේ වෙනුවෙන්. ඔයාගේ CV එක ඒ විදිහට නිර්මාණය කරන්න. ඔයාගේ තියෙන උපරිමයේ CV එක වෙනුවෙන් දෙන්න. ඔයාගේ තියෙන හැකියාවන් ඔයා විභාග විතරක් නෙමෙයි ඒ අධ්‍යාපනයම නෙමෙයි හුඟක් වෙලාවට සමහර වෙලාවට පෞද්ගලික ආයතන වලින් බලාපොරොත්තු වෙන්නේ. ඔයාගේ එක්ස්පීරියන්ස් එක තවත් රැකියාවක් කරලා හරි එක්ක ඔයා සමහර වෙලාවට වෙන දේවල් කරලා ඔයාගේ ජීවිතේ ලබාගත් අත්දැකීම් අනිවාර්යයෙන්ම ඔයා ඒ CV එකට ඇතුළත් කරන්න. ඉතින් ඒ විදිහට හැම දෙයක්ම හොයලා බලලා ඔයාගේ දේවල් කරනවා නම් විභාගයක් වුණත් ඔයා විභාගෙට පාඩම් කරද්දී ඔයා හිතනවා නම් මම මේක පාඩම් කරාට මට විභාගෙට ලියා ගන්න පුළුවන් දෙයක් දන්නේ නැහැ. මට මේවා මතක් වෙයිද දන්නේ නැහැ කියලා. ඔයාට අනිවාර්යයෙන්ම කිව්වට තරහ වෙන්න එපා. එතනට ගියාම හුඟක් වෙලාවට මේ දේවල් අමතක වෙනවා. ඒ නිසා ඔයාව ප්‍රශ්න කරන්නේ නැතුව හැම දෙයක්ම කරන්න. ඔයාට බැරි වෙලා හරි සිතුවිල්ලක් එනවනම් ඇස් දෙක පියාගෙන හොඳ හුස්මක් අරගෙන හුස්ම පල්ලෙහාට හෙලලා ඔයාගේ සිතුවිලිත් එක්ක ගැටෙන එක නතර කරන්න. ඉතින් මේ අපි ඊළඟට කතා කරන්න යන්නේ හැඟීම්. මම කිව්වා බලාපොරොත්තුවක් ගැන කතා කරද්දී අපිට අපේ සිතුවිලි හැඟීම් සහ ඇක්ෂන් ක්‍රියාමාර්ග. ඉතින් දැන් දෙවෙනි එක තමයි හැඟීම්. ඔයාට ඔයාගේ බලාපොරොත්තුව ගැන හිතද්දී මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? ඔයාට ඒ හැඟීම ඔයාගේ බලාපොරොත්තුව ගැන තියෙන්නේ ඊටාම උද්‍යෝගිමත් හැඟීමක්ද? එහෙමත් නැත්නම් අපෝ මේක හරිම කරදරයක් වගේ හැඟීමක්ද? එහෙම නැත්නම් ඒක මතක් වෙද්දී ඔයාව කලබලකාරී වෙනවද? ඔයාට ඊටාම පීඩනයක්ද තියෙන ඔයාගේ බලාපොරොත්තුව ගැන හිතෙද්දී? එහෙනම් ඒ බලාපොරොත්තුව ඔයා අතහැරලා දාන්නම ඕන. මොකද කියනවනම් හැඟීම් කියන්නේ ඔයාගේ හදවතින්ම එන දේ. ඔයාට ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ඔයාගේ අභ්‍යන්තරයෙන් ඔයාගේ අර ඉනර් සෝල් එක ඔයාගේ ආත්මය ඔයාට කතා කරනවා. ඒ කතා කරන්නේ අකමැත්තෙන් නම් ඒක ගැන
එතකොට ඔයාට තියෙන්නේ උඟක් ලොකු ස්ට්‍රෙස් එකක්. ඔයා පීඩනයකට ලක් වෙනවා නම් ඒ බලාපොරොත්තුව ගැන හිතන්දී ඒ කියන්නේ ඒ බලාපොරොත්තුව ඔයාට ගැලපෙන්නේ නැහැයි කියන එක. සමහරවිට රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එක වෙන්න පුළුවන්. බිස්නස් පාර්ට්නර් වෙන්න පුළුවන්. මොකක්ම හරි දෙයක් තියෙනවා නම් ඒකේ එතනින් අයින් කරලා දාන්න. ඒ දේ ඔයාට ගැලපෙන්නේ නැහැ. මොකද හුඟක් අය මගෙන් අහනවා මේ අපිට ඒන්ජල්ස්ලාත් එක්ක කතා කරන්න පුළුවන්ද? එතකොට දෙවිවරුත් එක්ක කතා කරන්න පුළුවන්. විශ්වයත් එක්ක කතා කරන්න පුළුවන්. ඕක පුළුවන්. ඇයි බැරි? හැබැයි මේගොල්ලෝ ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා කතා කරන්නේ නැහැ. ඔයත් එක්ක කතා කරන්නේ ඔයාගේ හැඟීම් එක්ක. ඔයාගේ හැඟීම් ඔයාට දැනෙන්නේ කොයි විදිහටද? ඒ තමයි විශ්වය ඔයාට කතා කරනවා. මේ දෙවිවරු ඔයාට කතා කරනවා. ඔයාගේ හැඟීම් එක්ක තමයි ඒ කතා කරන්නේ. ඔයාට ගැළපෙන්නේ නැහැයි කියනවා. ඔයාට මේක ගැළපෙනවයි කියනවා. ඔයාට එතකොට ඒක තේරෙනවා. මොකක් හරි දෙයක් ගැන හිතද්දී ඒක හරිම උද්‍යෝගයෙන් ඔයාට කරන්න හිතෙනවා නම් ඒ හැඟීම ඔයාට මොකක් හරි දෙයක් ගැන හිතෙද්දී මුගක් සතුටු හිතෙනවා නම් ඒ විශ්වය ඔයාට කතා කරලා කියනවා ඒ දේ තමයි ඔයාට ගැළපෙන්නේ කියලා. ඒ නිසා ඔයාගේ හැඟීම් ගැන ඔයා වැඩි කල්පනාවකින් ඉන්න ඕන. මොකද හැඟීම් කියන්නේ අපේ ভাইබ්‍රේෂන් එක වැඩි කරනවා. අපේ කම්පන සංඛ්‍යාතය වැඩි කරනවා. අපි විශ්වයත් එක්ක තව විශ්වයට පණිවිඩ යවන එක ක්‍රමයක් තමයි අපේ කම්පන සංඛ්‍යාතය. ඉතින් අපේ කම්පන සංඛ්‍යාතය හැඟීම් එක ගැලපෙනවද? එතකොට මේ හැඟීම් කියන දේ අපේ බලාපොරොත්තුත් එක්ක ගැලපෙනවද? හැඟීම බලාපොරොත්තුත් එක්ක ගැලපෙන්නේ නැත්නම් එක්ක ඔය බලාපොරොත්තු අතරින්න ඕන. එහෙම නැත්නම් ඔයාගේ බලාපොරොත්තුවට හරියන්න ඔයාගේ හැඟීම් කියන දේ හදා ගන්න ඕන. තුන්වෙනි එක තමයි ඔයාගේ බලාපොරොත්තුව වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? ඔයා ඒ වෙනුවෙන් කරපු වැඩ කටයුතු මොනවාද? ඔයා මේ මොහොතේ ඒ වෙනුවෙන් කුමන හෝ පියවරක් ගන්න සූදානම්ද? හෙට නෙමෙයි, අනිද්දා නෙමෙයි, ලබන සුමානේ නෙමෙයි, මේ මොහොතේ මේ දැන් මේ තත්පරයේදී ඔයාගේ බලාපොරොත්තු වෙනුවෙන් මොන විදිහෙන් පියවරක්ද ගන්න ලෑස්ති? ඔයා ඒ පියවර ගන්න ලෑස්තිද? ඔයා දැන් මේ පියවර ගන්න ගමන්ද ඉන්නේ? ඉතින් හුඟක් අය හිතනවා මොකක් හරි දෙයක් කරනකොට මේ පළවෙනි පියවර තියෙන එක තමයි හුඟක්ම වැදගත් කියලා. ඉතින් මේ පළවෙනි පියවර තියන්න හුඟක් ධෛර්යයක් ඕනයි කියලා හිතනවා. ඇත්තටම ඔව්. හැබැයි ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාව විශ්වාස කරන්න ඕන. ඔයාට ඒ පළවෙනි පියවර තියන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලා ඔයාව විශ්වාස කරන්න. මොකද කියනවනම් හුඟක් වෙලාවට කියනවා ඔයාගේ බලාපොරොත්තුව වෙනුවෙන් ඔයා තියෙන පළවෙනි පියවර තමයි ඒ බලාපොරොත්තු සාර්ථක වෙනවයි කියන්න තියෙන 80%ක ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඔයාගේ බලාපොරොත්තු 80%කින් සාර්ථක වුණයි කියන එක තමයි ඔයා පළවෙනි පියවර තිබ්බයි කියන්නේම. ඊටු 120 තමයි ඔයා ඒ පළවෙනි තියපු පියවර දිගටම අනුගමනය කරනවා කියන එක. අපි එක පියවරක් තිබ්බයි කියලා ඉස්සරහට යන්නේ නැහනේ. ඊළඟ පියවර තියන්න ඕන. දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර කකුල මාරු කර කර ඉස්සරහට ගියොත් තමයි අපිට වැටෙන්නේ නැතුව යන්න පුළුවන් වෙන්නේ. ඉතින් පළවෙනි පියවර තියෙන එකම තමයි ප්‍රධානම දේ. ඉතින් ඔයාලට පළවෙනි පියවර තියන්න පුළුවන් උනායි කියන්නේ ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න තියෙන ඉඩකඩ 80%කින් වැඩි. ඊට පස්සේ තියෙන්නේ ඔයාට ඒක නිකම්ම කරගෙන යන එක. ඒක නිකම්ම වෙනවා. ඉතින් අපි පියවරක් තියදී සමහර වෙලාවට අපි දන්නේ නැහැ කොහෙටද යන්න ඕනයි කියලා. හැබැයි ඔයා දන්නවා ඔයාට ඕනේ නැත්තේ මොනවද කියලා. ඔයාගේ ජීවිතේ ඔයාට ඕනේ නැත්තේ මොනවද කියලා ඔයා දන්නවා. මට මේ රිලේෂන්ෂිප් එක එපා. මට මේ පාර්ට්නර්ෂිප් එක එපා. මට මේ රැකියාව එපා. මට මේ බිස්නස් එක එපා. මට මේ තැන ඉන්න බෑ. ඔයා දන්නවා මට මේ දේවල් ඕනේ නැහැ කියලා. ඔයාට ඕනේ දේ දන්නේ නැති වුණාට ඔයාට ඕනේ නැති දේවල් දන්නවා. ඉතින් ඔයාගේ පියවර ඔයා ඕන නැති තැන් වලට තියන්නේ නැහනේ. ඔයා තියන්නේ පියවර ඔයාට ඕනයි කියලා හිතන තැනට. ඉතින් ඒ ඕනයි කියලා හිතන තැනට පියවර තියද්දී ඔයාව නිකම්ම ඔයාගේ මාර්ගය ඔයා දන්නේම නැතුව ඒ මාර්ගයේ ගමන් කරනවා. මොකද ඔයා හැම වෙලේම බලන්නේ ඔයාට ඕන දේ. අර අපිට තියෙනවා අර හිම ක්‍රීඩා කරද්දී එක නීතියක් තියෙනවා. ඒ තමයි ඔයා ගස්
ගැන හිතා ගියොත් ඔයා අනිවාර්යයෙන්ම එතන තියෙන ගහක හැප්පෙනවා. ඔයා පාර ගැන හිතා ගියොත් පාර දිහා විතරක් අවධානය යොමු කරලා ගියොත් ඔයාට අපූර්වට ගස් මග ඇරලා ඔයාට පාර විතරයි පේන්නේ. ඔයා ගස් ගැන හිතා ගියොත් ඔයා අනිවාර්යයෙන්ම ගහක හැප්පෙනවා. මොකද ඔයා දකින්නේ ගස් ටික විතරයි. ඔයා පාර ගැන අවධානයෙන් ගියොත් හිම ක්‍රීඩා කරද්දී ඔයාට පේන්නේ පාර විතරයි. ඔයා අපූර්වට ඒ පාර යනවා. ඒ නිසා ඔයාට ඕන නැති දේවල් ගැන හිතන්නේ නැතුව ඔයාට ඕන දේවල් ගැන විතරක් හිතලා ගමන් කරන්න. ඔයාට ලස්සනට පාර පේන්න ගන්නවා. ඉතින් මේ විවරුණු 11 දොරටුව කියන්නෙම විශ්වයන් ඔයාට කියනවා මේ දොරටුවෙන් ඇතුල් වෙනවා නම් ඔයාගේ බලාපොරොත්තුත් එක්ක ඔයාගේ සිතුවිලි හැඟීම් සහ ඔයාගේ ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම සමපාත වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයා මේ දොරටුවෙන් ඇතුල් වුණාට ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඔයාට වෙන්නේ නැහැ. ඉතින් ඕනෙම දෙයක් ඔයා විශ්වයට මුදා හරිද්දි ඔය මං කිව්ව ඔය සිතුවිලි හැඟීම් සහ ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග කියන ඔය තුන ඔයාගේ බලාපොරොත්තු වෙනුවෙන් එක පෙළට පෙළ ගැහිලා නම් තියෙන්නේ. ඔයාට විශ්වයෙන් ඕනෙම දෙයක් එක තප්පරෙන් ඉල්ලපු ගමන් ලැබෙනවා. ඔයාට මෙච්චර කාලයක් ඔයාට විශ්වයෙන් දේවල් ගන්න බැරි වුණේ ඔය දේවල් හින්දා. ඉතින් මම මේ කියන දේවල් අද කියලා හෙට අමතක කරන්න එපා. අද කියලා මේ දැන් අහලා ඉවර වෙලා තප්පරෙන් අමතක කරන්න එපා. මොකද අපි මෙච්චර දේවල් කියලා ඔයාලගේ බලාපොරොත්තු තාම ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙන්නේ ඔයාගෙම තියෙන වැරද්ද නිසා. ඒ නිසා හැම වෙලේම ඔයාගේ සිතුවිලි, ඔයාගේ හැඟීම් සහ ඔයාගේ ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග ගැන ඔයා හැම වෙලේම අවධානයෙන් ඉන්න. නිකන් හිතුවයි කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයා ඒ වෙනුවෙන් ඔයාව පෙළගස්ස ගන්න ඕන. ඉතින් ඔයාගේ බලාපොරොත්තුවට යන්න තියෙන පාර සමහර වෙලාවට අමාරු වෙන්න පුළුවන්. හැබැයි මේ විශ්වයෙන් ඔයාට ඒ වෙනුවෙන් ඒන්ජල්ස් ලැබෙනවා. මේ පාර පෙන්වන්න කට්ටිය එවනවා. ඒගොල්ලන්ගේ මාර්ගය අහගෙන යන්න සමහර අයට හීනෙන් පාරවල් පෙන්නලා තියෙනවා. හීනෙන් දේවල් කියලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔයා හිතන්නේවත් නැති විදිහට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයාට උදව් කරන්න පුළුවන්. ඒ විශ්වයෙන් ඔයාට එවන කට්ටිය. ඒ දේවල් මග අරගන්න එපා. ඔයාගේ සිතුවිලි හැඟීම් සහ ඔයාගේ ගන්න ක්‍රියාමාර්ග ඔයාගේ බලාපොරොත්තු වෙනුවෙන් පෙළ ගැහින්න තියෙන්නේ. විශ්වයේ ඕනෑම විදිහකට ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න උදව් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මම මේ කියපු විදිහට මේ දේවල් ටික කරන්න. ඉතින් එහෙනම් මේ 11 කියන මේ විශ්වීය දොරටුව ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් සිහින ජීවිතේ ලබා ගන්න පුළුවන් වෙන දොරටුව. ඉතින් ඒ දොරටුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඔන්න මං කිව්ව මැසේජ් එක මං කියපු දේ හරියටම කරන්න. එහෙනම් මම ආය පාරක් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. එතෙක් ඔබට සුබ දවසක් වේවා.